එක. පුනරුත්ථාපන ක්‍රියාවලිය ගත්තාම අපි අර ඉස්සෙල්ලත් කතා කරගෙන ආවේ මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය තුල ඇත්තටම අපි බලන්න ඕන මෙයා මොන අවධියේද ඉන්නේ කියලා. එතකොට ඒ ඉන්න අවධිය අනුව සමහරලාට ඔහු රැකියාව කරන ගමන්ම හෝ පාසල් යන ගමන්ම අපිට පුනරුත්ථාපනය කරන්න පුළුවන් නිවසේදී. එහෙම නැත්නම් ඒ යන කටයුතු මදක නවත්තලා ඒත් ගෙදරදී පුනරුත්ථාපනය කරන්න පුළුවන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීලා. ඒ වගේම සමහර ලාවට අපිට ඔහු අරගෙන එන්න වෙනවා විශේෂිත මධ්‍යස්ථානයකට. ඒ විශේෂිත මධ්‍යස්ථානවල දැන් තියෙන අපිට තත්ත්වය තමයි මේ මධ්‍යස්ථානවල ඉඩ නැහැ. ඒ කියන්නේ මේ පොරොත්තු ලේඛනයක ඉන්න වෙලාව. කන්දකාඩු එහෙම ඉන්නකොට එපා වෙනවා. ඔව් පොරොත්තු ලේඛනයක ඉන්න වෙලාව තියෙනවා. ඒකට හේතුව තමයි ඇත්තටම අපි ඒ මධ්‍යස්ථානයට යවන්න බලාපොරොත්තු වෙන අය ඇත්තටම ගෙවල් වල අපිට පුළුවන් පුනරුත්ථාපනය කරන්න. අපිට අතන්ට යන්න වෙලා තියෙන්නේ අර වෙලෙන්දන් ඇවිල්ලා බලෙන් දෙනවා බඩු. ඒකයි වෙලා තියෙන්නේ. ඇත්තටම අපිට පොලිසිය මගින් සහ අනිකුත් ආරක්ෂාංශ මගින් තහවුරු කරනවා නම් මේ බෙදා හැරීමේ ජාලය වුන් ඛණ්ඩනය කරලා තියෙනවා කියලා අර අපි මධ්‍යස්ථාන වලට යවන්න ඉන්න කොටසකුත් ගෙවල් වලම ඉඳලා පුනරුත්ථාපනය කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඇත්තටම මධ්‍යස්ථාන වල හිඟයක් තියෙන නිසා අපි මධ්‍යස්ථාන හදන්න පටන් අරගෙන තියෙනවා. මේ දෙසැම්බර් වෙනකොට සෑහෙන මධ්‍යස්ථාන ප්‍රමාණයක් හැම දිස්ත්‍රික්කෙම අවම එකක් හදනවා. හොඳ ඉඩකඩ තියෙනවා. ඊට අමතරව අපි ගොඩනැගිලි හඳුනගෙන තිනවා පවරගෙන ඉවරලා දැන්ට රජය පාවිච්චි නොකරන ගොඩනැගිලි ප්‍රමාණයක් ඒවා අවශ්‍ය වුණොත් මේ පරිවර්තනය කරන්න. ඒ වගේම සමහර අයට උවමනා වෙනවා මේකේ මේ ඇබ්බැහිවීම් වල ගොඩක් ඇඩික්ෂන් එකේ ගොඩක් ඈතට ගිහිපු අයට උවමනා වෙනවා රෝහලේ නවත්තලා ප්‍රතිකාර ලබා දෙන්න. ඒතකොට මේ රෝහලේ නවත්තලා ප්‍රතිකාර ලබා දෙන්න උවමනා වෙන්නේ ඊටමන්ම සුළු පිරිසක. නමුත් අර ගෙදරදී ප්‍රතිකාර කරන අයටත් ඖෂධ අවශ්‍ය වෙනවා. ඒ සඳහා වෙච්ච ඖෂධ වල අපි සැපියුම් ජාල තහවුරු කරලා තිනවා. අපි රජයක් විදියට ඒ වියදම දරන්න සූදානම්. ඒ සඳහා වූ සියලු වැඩ කටයුතු මේ මම එකක් මේ වැඩේ නිකන් හැමෝම සහභාගී වෙන වැඩක්. ඒකෙදි සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ අපි පහසුකම් සලසලා තියෙනවා.